ඔබට කවදා හරි හිටිලා තියෙනවද ලංකාවේ කොහේ හිටියත් කැලේක මැද හිටියත් කිසිම ටවර් එකක් නැතිව හයි ස්පීඩ් ඉන්ටර්නෙට් ගන්න පුරුවන් වෙයි කියලා? අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෆයිබර් හෝ 4G වලට වඩා හාත්පසින්ම වෙනස් තාක්ෂණයක් දැන් ලෝකයම ආක්‍රමණය කරමින් පවතිනවා. ඒ තමයි සැටලයිට් ඉන්ටර්නෙට් ටෙක්නොලොජි. විශේෂයෙන්ම ස්ටාර්ලින්ක් වැනි සේවාවන් ලංකාවට එන එක ගැන කතා බහ වෙන මේ වෙලාවේ මේක ඇත්තටම අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකට මොන වගේ බලපෑමක් කරයිද? අද වීඩියෝ එකෙන් අපි සරලවම කතා කරමු සැටලයිට් ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද සහ ඒකෙන් අපේ අනාගතය වෙනස් වෙන්නේ කොහොමද කියලා. සරලවම කිව්වොත් සැටලයිට් ඉන්ටර්නෙට් කියන්නේ පෘථිවියේ ඉඳන් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් තියෙන සැටලයිට්ස් හරහා දත්ත හුවමාරු කරන ක්‍රමයක්. සාමාන්‍යයෙන් අපේ ගෙදරට එන ඉන්ටර්නෙට් ලැබෙන්නේ පාර දිගේ ඇදලා තියෙන ෆයිබර් කේබල්ස් හෝ ළඟම තියෙන මොබයිල් ටවර් එක හරහා. ඒත් සැටලයිට් ඉන්ටර්නෙට් වලදී වෙන්නේ කෙලින්ම අහසේ තියෙන සැටලයිට් එකේ ඉඳන් ඔබේ නිවසේ සවි කරලා තියෙන ඩිෂ් ඇන්ටනා එකකට සිග්නල් ලැබෙන එක. මෙතනදී විශේෂම දේ තමයි කිසිම කේබල් එකක් හෝ ටවර් එකක් අදාළ වෙන්නේ නැති නිසා ලෝකයේ ඕනෑම හුදකලා තැනකට වුණත් මේ හරහා ඉන්ටර්නෙට් ලබා දෙන්න පුළුවන් වීම. මෙන්න මේකයි මේකේ ඇතුළාන්තය. ඔබ මොනවා හරි දෙයක් සර්ච් කරද්දී ඔබේ රවුටර් එකෙන් ඒ ඩේටා එක ඩිෂ් එක හරහා අහසේ තියෙන සැටලයිට් එකට යවනවා. ඒ සැටලයිට් එක පෘථිවියේ තියෙන ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකකට ඒ රික්වෙස්ට් එක යොමු කරනවා. එතනින් ලැබෙන පිළිතුර නැවත සැටලයිට් එක හරහා ඔබේ ඩිෂ් එකටත් එතනින් ඔබේ ඩිවයිස් එකටත් ලැබෙනවා. ඔබ හිතනවා ඇති මේකට ගොඩක් වෙලාව යයි කියලා. ඒත් පහුගිය කාලේ තිබුණ සැටලයිට් වලට වඩා අලුත් ලියෝ සැටලයිට් පෘථිවියට ගොඩක් ළඟින් තියෙන නිසා මේ වැඩේ ඇසිපිය ගහන සැනින් සිද්ධ වෙනවා. හරි හැම තාක්ෂණයකම වගේ මෙතනත් දෙපැත්තක් තියෙනවා. වාසිකට කතා කරනව නම් කඳුකර ප්‍රදේශ දුර බැහැර ගම්මාන වගේ ටවර් නැති ඕනෑම තැනකට ඉන්ටර්නෙට් දිය හැකිය. පාරවල් දිගේ වයර් අදින්න හෝ ටවර් ගහන්න ඕන නැහැ. විශේෂයෙන්ම ලංකාවේ ගොඩක් මොබයිල් නෙට්වර්ක්ස් වලට වඩා වැඩි වේගයක් ලබා ගන්න පුළුවන්. අවාසි ගැන කතා කරනව නම් තවමත් ඔන්ලයින් ගේමින් වගේ දේවල් වලට පොඩි ඩිලේ එකක් තියෙන්න පුළුවන්. අධික වැස්ස හෝ අකුණු සහිත කාලගුණය නිසා සිග්නල් වලට පොඩි බාධා ඇති වෙන්න පුළුවන්. මුලින්ම සෙටප් කරගන්න යන වියදම ඩිෂ් එකේ මිල සාමාන්‍ය කනෙක්ෂන් එකකට වඩා ටිකක් වැඩි. අපේ ලංකාවේ ගොඩක් ගම්මානවල තවමත් ඉන්ටර්නෙට් සිග්නල් හරියට නැහැ. මේ තාක්ෂණය වයිඩ් ස්ප්‍රෙඩ් වුණොත් ලංකාවේ කොහේ හිටියත් දරුවන්ට බාධාවකින් තොරව ඉගෙන ගන්න පුළුවන්. ගමේ ඉඳන්ම ලෝකයේ ඕනෑම රටක රස්සාවක් කරන්න තරුණයන්ට අවස්ථාව ලැබෙනවා. ස්වභාවික විපත් වෙලාවට සාමාන්‍ය ටවර් වැඩ නොකරද්දී මේ සැටලයිට් තාක්ෂණය ජීවිත බේරාගන්න උදව් වෙනවා. කෙටියෙන් කිව්වොත් ලංකාවේ ඩිජිටල් ඩිවයිඩ් එක නැති කරන්න මේක ලොකු පානමක් වෙයි. ඉතින් මට හිතෙන විදිහට සැටලයිට් ඉන්ටර්නෙට් කියන්නේ ලංකාවට ලොකු ගේම් චේන්ජර් එකක්. ඔබට මොකද හිතෙන්නේ? ලංකාවේ හැම තැනකටම මේ වගේ සැටලයිට් ඉන්ටර්නෙට් ලැබෙන එක හොඳ දෙයක්ද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. මම කෙවින් ජෙන්සෝ. අපි ඊළඟ තාක්ෂණික වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු.